ඇත්තම කිව්වොත් කෝචස්ලාගේ කෝච් කෙනෙක් වගේ ඕන ඩිජිටල් මාකටින් සයිට් එක කොහොමද ලෝකෙට යන්න පුළුවන් ඉන්ස්ටාග්‍රෑම් එකේ? ඒක ලොකමන් මිලියනස්ලා ඒත් ඒගොල්ලෝ චූස් කරන මම බලද්දි ඒගොල්ලෝ චූස් කරන අපිට දෙයක් ගන්න පුළුවන් මේකෙන් කියලා. ඒකට සාපේක්ෂව මේකිනුත් අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන් කියලා. ඒ අවුනන් පියානෝ ගහන්න. ත්‍රයා පියානෝ කන්ටෙන්ට් හදලා ඒකට ඉන්ස්ටාග්‍රෑම් එකට අප්ලෝඩ් කරනවා. එතනින් එයාට ඒගොල්ලෝ කොච්චර ඔකට ඉන්වෙස්ට් කරගෙන කොච්චර ටයිම් එකක් ඉන්වෙස්ට් කරගෙන ඒක කොහොම යනවද කියලා ඒ වගේ මේක ඩෙවලොපර් කෙනෙක් නම් මම ටිකක් බයයි ඔයාලා වෙබ් ඩෙවලොප්මන්ට් කරනකොට මට ජොබ් එක පළවෙනි එක්ස්පීරියන්ස් එක මට මේක දෙන්න ඕනලා තිබ්බ කට්ටියට. ඉතින් එහෙම දෙන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. දැන් අපි හැමෝම දන්න ප්ලැට්ෆෝම් යන්නේ Instagram කියලා කියන්නේ. ඒක මම හිතන්නේ කවුරුත් දන්න ප්ලැට්ෆෝම් එකක්. හැබැයි Instagram අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ස්ක්‍රෝල් කරන්න, ඒ වගේ එකේ තියෙන මොනවා හරි දෙයක් බලලා එන්ජොයි කරලා පොඩක් ටයිම් පාස් කරන්න ඔය වගේ වැඩවලට. හැබැයි ඔයාලා දන්නවද Instagram වලින් මේ වෙනකොට ලංකාවේ යම් කිසි පිරිසක් එකෙන් සල්ලි හොයනවා. ලෝකෙට සර්විසස් සෙල් කරලා සහ ලංකාවේ ඇතුලේ සර්විසස් සෙල් කරලා එකෙන් සල්ලි හොයනවා. ඉතින් එහෙම කරන වැඩි එලියට යන්නේ නැති එක්ස්පර්ට් කෙනෙක් අපි අද අපේ පොඩ්කාස්ට් එකට ගෙනල්ලා තියෙනවා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යාගේ නොලෙජ් එක. කොහොමද බිස්නස් එකක් ග්‍රෝ කරන්නේ? කොහොමද එකෙන් සල්ලි හොයන්නේ වගේ කතන්දර ටිකක් කතා කරන්නේ Instagram හරහා. ඉතින් තිල්න ඔව් ඇත්තටම අද අපිත් එක්ක එකතු වෙන්නේ චාමික කියලා කියන්නේ Instagram උපයෝගී කරගෙන ඉන්ටර්නැෂනල් මාකට් එකේ ඉන්න කෝචස්ලට ඒගොල්ලොන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක හදාගන්න හැටි ගැන කතා කරන ඇත්තටම කිව්වොත් කෝචස්ලාගේ කෝච් කෙනෙක් වගේනේ. ඔව්. ඉතින් චාමික සාදරයෙන් පිළිගන්න අපේ පොඩ්කාස්ට් එකට. මම මුලින්ම අහන්න කැමති වගේ කොහොමද මේ වගේ පැත්තකට ඔය ආවේ කියලා. ඔය කෙනේ මුලින්ම මට ඕන වුණා ඩිජිටල් මාකටින් සයිට් එකට යන්න. ඊට පස්සේ මම ඩිජිටල් මාකටින් ඩිප්ලෝමා එකක් කරලා ඊට පස්සේ මට ඉන්ටර්න් එකක් ගන්න ඕන වුණා. පස්සේ මම ඉන්ටර්න් හම්බුන්නේ නැහැ. පස්සේ මට හම්බුනේ සෝෂල් මීඩියා මාකටින් ඉන්ටර්න්ෂිප් එක. පස්සේ මම ඒකට ගියා. ඒකේ බලද්දි ඒකේ මේ normal company එකක්. හැබැයි ඒකේ කරන්නේ ඒක මම කවදාවත් දැකලා නැද්ද දෙයක්. ඒක කරන්නේ Instagram use කරලා ෆොරින් කන්ට්‍රීස් වල ඉන්න කට්ටියගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරනවා. ඒක ටික සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරන්න Instagram පුළුවන් කියලා මම ඉතින් තමයි දැනගත්තේ. එතනින් මම ගොඩක් ඉගෙන ගත්තා. ඒවල කියන්නේ වීඩියෝ එඩිටිං, ස්ක්‍රිප්ටිං, කොහොමද වීඩියෝ එකක් වයිරල් යවා ගන්න. ඒ වගේ දේවල් ගොඩක් ඉගෙන ගත්තා මම. ඒගොල්ලෝ ගොඩක් යූස් කරේ ෂෝට් ෆෝම් කන්ටෙන්ට්. එහෙනම් මට හිතුණා ෂෝට් ෆෝම් කන්ටෙන්ට් යූස් කරලා මේ වගේ දෙයක් එහෙනම් මටත් කරගන්න තිබ්බන හොඳයිනේ කියලා ජොබ් එකක් කරනට වඩා. ඊට පස්සේ මම එතනින් වීඩියෝ එඩිටිං ඉගෙන ගත්තා. ඊට පස්සේ මම වීඩියෝ එඩිටිං අර මම එඩිට් කරන සාම්පල්ස් මේවා දාන Instagram එකේ යූස් කරා. පස්සේ මට හිතුණා ඒක මම ඒවා දාද්දි මට යම්කිසි රීච් එකක් ආවා. පස්සේ මම හිතුවා මේ සාමාන්‍ය මගේ මූණ පෙන්වන්න පුළුවන් නම් ඊට ට්‍රස්ට් එක අපිට බිල්ඩ් කරන්න පුළුවන්. පස්සේ මම දැනගත්තේ පර්සනල් බ්‍රෑන්ඩින් කියන කන්සෙප්ට් එක. පර්සනල් බ්‍රෑන්ඩ් එක කියන්නේ මොකක්ද මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. පස්සේ මම තේරුම් ගත්තා නිකන් ෆේස්ලස් කන්ටෙන්ට් දාන්නට වඩා අපි මූණ පෙන්ලා කන්ටෙන්ට් දාන්න ට්‍රස්ට් එක ගොඩක් බිල්ඩ් වෙනවා කියලා. මොකද ගොඩක් කට්ටිය ඒ වෙනකොටත් ඒක කරගෙන හිටියා. ඇලෙක්ස් සෝමෝ, සීමන් ගත්සි වගේ කට්ටිය මේ ගොඩක් යූස් කරගෙන තිබ්බා මේ මෙතඩ් එක ඔයාලගේ ඔඩියන්ස් එක ග්‍රෝ කරගන්න. ඒගොල්ලෝ කොහොමද මිලියනර්ස්ලා ඒත් ඒගොල්ලෝ යූස් කරනවා. මම බලලා ඉතින් ඒගොල්ලෝ යූස් කරන අපිට දෙයක් ගන්න පුළුවන් මේකෙන් කියලා. ඊගෙන තමයි පටන් ගත්තේ කරන්න. එතකොට දැන් පර්සනල් බ්‍රෑන්ඩින් වලටනේ අපි ගොඩක් වෙලාවට Instagram use කරනවා කියලා කියන්නේ. හැබැයි එතනින් එහාට ගියාට පස්සේ අපිට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වෙබ් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් වීඩියෝ එඩිටිං ඔය වගේ සර්විසස් වලටත් අපිට මේක දාගන්න පුළුවන් Instagram එක. දැන් අපි ගොඩක් කට්ටිය දැන් අපි ගොඩක් අතොතින් හුඟක් කට්ටිය යන්නේ Facebook ad එකක් run කරලා වැඩක් ගන්න නැත්නම් LinkedIn එකට ගිහිල්ලා ඒක හොඳයි මං කියන්නේ ඒක අවුලක් නෑ. හැබැයි අපි හුඟක් කට්ටිය ඔය වගේ සර්විසස් එකක් සෙල් කරන කට්ටිය ගොඩක් ලොකුවට මේ ටාගට් කරන්නේ හැබැයි Instagram. දැන් මම උනත් ඉල්ලනත් එක මෙතෙන්දි කතා කරද්දි දැන් මම වෙබ් ඩෙවලොප්මන්ට් කරාට මම උනත් එක ෆේස් කරලා තිබ්බේ නෑ. මේ කියන්නේ Instagram එකෙන් ක්ලයන්ට්ස්ලා ගන්නවා කියලා. හැබැයි මම ඔයත් එක්ක කතා කරාම තේරුම් ගත්ත දෙයක් තමයි අරවට සාපේක්ෂව මේකිනුත් අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන් කියලා. එතකොට අලුතෙන් සහ මේකේ ඉන්ඩස්ට්‍රි එකේ දැන් මේ වෙලාවේ ඉන්න වීඩියෝ එඩිටිං වෙන්න පුළුවන්, වෙබ් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්, කන්ටෙන්ට් ක්‍රියේෂන් වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක්ට සහ තව මොනවා හරි ප්‍රොඩක්ට් එකක් අපි හිතමු ස්පයිසස් කියලා ඒ වගේ දෙයක් සෙල් කරන ලෙවල් එකේ කෙනෙක්ට කොහොමද ලෝකෙට යන්න පුළුවන් වෙන්නේ Instagram එකත් එක්ක. ඒ කියන්නේ මේ Instagram එක කියන්නේ වෙබ් ඩෙවලොපර් කෙනෙක් වුණත්, වීඩියෝ එඩිටර් කෙනෙක් වුණත් ඕනම කෙනෙක්ට මේ කියන්නේ තමන්ගේ කන්ටෙන්ට් එක හදනවා නම් Instagram එකේ වයිරල් යන්න පුළුවන්. ඒතර මම පටන් ගත්තේ වීඩියෝ එඩිටර් කෙනෙක් විදියට. ඒතර මම එඩිටින් දාන්නේ නැහැ. මම ඒක පුරුදු වෙලා ටිකක් කන්ටෙන්ට් දාන්න ගත්තා එඩිටින් සම්බන්ධව. මම දැන් මේ එඩිටින් ටිප්ස් දැම්මා, එඩිටින් වලට යූස් කරන ටූල්ස් දැම්මා. ඒවා මම කන්ටෙන්ට් හදලා දැම්මා. ඊට පස්සේ මට රීච් වෙන්න ගත්ත ක්ලයන්ට්ස්ලා. ඒකතර ඒගොල්ලෝ හිතන්නේ මම ඒකේ එක්ස්පර්ට් කෙනෙක් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝගේ ට්‍රස්ට් එක බිල්ඩ් කරනකොට ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එක මට දෙන්න බලනවා. ඒක දැන් අපි ගත්තොත් වෙබ් ඩෙවලොපර් කෙනෙක් එයාට පුළුවන් එයා එයාගේ නීච් එක ගැන දන්නවනේ. එයාට පුළුවන් ඒක ගැන කන්ටෙන්ට් හදලා Instagram එකට පබ්ලිෂ් කරන්න. ඒක රීල්ස් හදන්න පුළුවන්, පෝස්ට් හදන්න පුළුවන්, සිංගල්ස් හදන්න පුළුවන්. ඒ වගේ ඕන එකක් හදලා දාන්න පුළුවන්. ඒක රීච් වෙන, ඒ කියන්නේ ඒක රීච් නේද එයාට කයන්ලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ලොකු රීච් එකක් ඕනේ. දැන් සාමාන්‍ය අපි Facebook ad එකක් ගහුවොත් එහෙම මේ ඒක අපි අපෙන් ගාණක් වැය වෙනවා. ඒ වගේ දෙයක් වෙනවනේ. හැබැයි මේ Instagram post කරන අපි 7-5ක්වත් වැය වෙන්නේ නැහැ. හැබැයි ඒ දැන් සාමාන්‍යයෙන් මම පටන් ගද්දි මගේ followers 200ක් වගේ හිටියේ.
ඒ 200 වුණා මට පුළුවන් වුණා සාමාන්‍ය 1 මිලියන් ෆලෝවර්ස්ලා ඉන්න account power reach කරගන්න මගේ account එකට. එහෙම client ලාත් මම close කරලා තියෙනවා followers 200ක් විතරක් මගේ account එකේ ඉද්දි. ඒ කියන්නේ මම කියන්නේ ඕනම niche එකකට web development, video editing, ඔය IQ වගේ product content creation, productized business ඒ වගේ ඕන දෙයකට ඒක use කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මගේ හිටිය client කෙනෙක් එයා උගන්වන්නේ පියානෝ ගහන්න. ඒතර එයා පියානෝ content හදලා ඒකට Instagram එකට upload කරනවා. එතනින් එයාට මේ ස්ටුඩන්ට්ලා එනවා එයාගේ සර්විස් එක ගන්න. තව එක්කෙනෙක් එයා ඩොග් ට්‍රේනර් කෙනෙක්. එයාත් content හදනවා Instagram එකට. කියන්නේ ඒ වගේ කට්ටියත් කරනවා නම් web development කරන කට්ටියට video editors-ලාට ඒගොල්ලෝ කොහොමද කරගන්න පුළුවන් Instagram එක. ඔව් ඒගොල්ලන්ට කොහොමද කරගන්න පුළුවන්. දැන් අර ගොඩක් වෙලා තියෙන දැන් අපි ගොඩක් වෙලාවට ලංකාවේ කතා කරන වෙන තියෙන මේ ෆ්‍රීලාන්සින් කියන කතාව. දැන් ෆ්‍රීලාන්සින් වලදී එක තැනකදී කට්ටිය හැමෝම හිර වෙන තැනක් තමයි කොහොමද ෆ්‍රීලාන්සින් කියන බිස්නස් එක next level එකට ගෙනියන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා එහෙනම් direct clients ලාත් එක්ක වැඩ කරන්න. එහෙම නැත්නම් අපේ agencies grow up කරගෙන ඔහොම කරන්න. ඉතින් ඒ වගේ තැනකදී මල්ලි මම හිතන්නේ මේ Instagram කියන්නේ හොඳ platform එකක් වෙන්න ඕන. මොකද මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා personally මම හිතන්නේ හැමෝටම ඇති. අර TikTok versus Instagram ගත්තොත් මොකද්ද තියෙන වෙනස සහ කොහොමද මේ දෙක අතර තියෙන දැන් අපිට වැඩක් ගන්න පුළුවන් level එක කොහොමද මේ දේවල් manage වෙන්නේ? ඒ කියන්නේ TikTok ගත්තොත් TikTok එකේ viral යන ලේසි. views ගන්න ලේසි, engagement එක ගොඩක් ගන්න ලේසි. හැබැයි business වලට පොඩ්ඩක් TikTok කමාරේ මට professional ගතිය පොඩ්ඩක් අඩුයි. දැන් millennial එහෙම කට්ටියම හිතන්නේ TikTok කියන්නේ fun එකට කරන දෙයක්. හැබැයි ඒකිනුත් මුදල් උපයන්න පුළුවන්. හැබැයි Instagram එකේ පොඩක් LinkedIn පැත්තට LinkedIn එක TikTok එකේ මැද වගේ තමයි Instagram එකේ තින්නේ. professional පැත්තටත් බරයි, fun එකටත් බරයි. ඒතකොට ඕනම content එකක් දාලා reach වෙන්න පුළුවන්. මොකද ඕනම දැන් doctorsලා ඉන්නවා, lawyersලා ඉන්නවා. ඒ වගේ ඕනම කෙනෙක් Instagram එක use කරනවා. හැබැයි සමහරක් doctorsලා, lawyersලා TikTok එක use කරන්නේ නැහැ. ඒතකොට ඒ professional audience එක අල්ලගෙන පොඩ්ඩක් කමලා TikTok එකේ. එතන ඉන්නේ අර generic audience එකක් කියලා කිව්වොත් හරිනේ. ඔය දැන් personal branding ගත්තාම මල්ලි දැන් personal brand එකක් ක්‍රියේට් කරන එකේ වැදගත්කම ගැන ලංකාවේ ගොඩක් අයට හරි අවබෝධයක් නැහැනේ. ඔයාට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකද්ද? කියන්නේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් කොච්චර වැදගත්ද මිනිස්සෙකුට? ඒක සමහර වෙලාවට ඇත්තටම එයා මුකුත්ම මේ වගේ වැඩක් කරන්න නැති වෙන්නත් පුළුවන්. බට් මම හිතනවා ඒ කියන්නේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරගන්න එක ඕනම කෙනෙකුට වැදගත් කියලා. එයා මේ ඔය අපි කියන වගේ වීඩියෝ එඩිටින් හරි මේ මොන හරි වැඩක් නොකරත් කමක් නැහැ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ඕන කියලා. ඔයා මොකද හිතන්නේ? ඒ කියන්නේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක තියෙන වටිනාකම මොකද්ද? අපි ක්‍රියේට් කරගන්න එක. personal brand එකක් කියන්නේ සාමාන්‍ය personal branding කියන concept එක ඉස්සරදම තියෙන එකන්නේ. හැබැයි ඒක online presence එක විදිහට හඳුන්වන ගාද දැන් අවුරුදු දෙක තුනකට කලින් ඉඳලා. මොකද එකපාරට millionaires-ලා පවා content create කරන්න පටන් ගත්තා. ඒගොල්ලොන්ට සාමාන්‍ය සල්ලි ඕනේ නැහනේ. හැබැයි ඒගොල්ලෝ තේරුම් ගත්තා තමන්ගේ personal brand එක, තමන්ගේ social media presence එක තියාගත්තොත් ඒගොල්ලන්ට ඊට වඩා සල්ලි උපයන්න පුළුවන් කියලා. මොකද අපිට කියන්න බෑනේ මොන වෙලේ මොකක් නැති වෙයිද කියලා. ඒ කියන්නේ අපි ගාව තියෙන ධනෙ කොයි නැතිද කියන්න බෑ. හැබැයි social media presence එක අපි ගත්තොත් අපි famous වුණොත් අපි කෙනෙක්ගේ ඔළුවේ රැඳිලා ඉන්නවා. ඒතකොට personal branding කියන්නේ personal brand එක කියන්නේ අපේ voice එක, අපේ tone එක, අපි කොහොමද කැමරාවට කතා කරන්නේ, ඒ වගේ දෙයක් නේ. ඒතකොට personal brand normal හඳුන්වුවොත් අපි room එකේ නැති වෙලාවේ අපි ගැන කතා කරන දින personal brand එක කියන්නේ. එතකොට අපි එහෙම දෙයක් social media වල build කරලා තිබ්බොත් අපි දෙයක් එකකින් ප්‍රයෝජනයක් ගන්න නැතුවත් කවදාද අපිට උමනාවක් නැහැ කියලා මං හිතනවා. මොකද අපේ product එක sell කරන්නයි service එක sell කරන්න හරි ඕනම දෙයකට ඒක අපිට use කරගන්න පුළුවන්. දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් අපි මේ බලන ඔඩියන්ස් එකේ ඉන්න පුළුවන් අර ඉස්සෙල්ලා මාන්ත කිව්වා වගේ මොන හරි ස්පයිසස් සෙල් කරන කෙනෙක්, එතකොට නැත්තම් අපි හිතමු සිලෝන් ජේම්ස් වගේ සෙල් කරන කෙනෙක්, එහෙම කවුරු හරි ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් මොන වගේ කන්ටෙන්ට්ද ක්‍රියේට් කරන්න පුළුවන්? දැන් කෙනෙක්ට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන් නේ මම මොකද්ද දැන් වෙබ් ඩෙවලොප්මන්ට් වගේ ගත්තොත් එයාට කියන්න පුළුවන් හරි මම වෙබ් ටූල්ස් ගැන කතා කරනවා, ෆොන්ට්ස් ගැන කතා කරනවා, කලර්ස් ගැන කතා කරනවා, ඒක පුළුවන්. බට් අර වගේ ප්‍රොඩක්ට් එකක් ආවට පස්සේ මොන වගේ කන්ටෙන්ට්ද දැන් ඔයා කෝචස්ලාට කෝච් කරනවානේ. කියන්නේ ඒගොල්ලෝගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරන්න. දැන් අපි ඔයා හිතන්නේ එහෙම කෙනෙක් වාගාවට ළඟට ආවා කියලා ප්‍රොඩක්ට් එකක් තියාගෙන ඔයාට යාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකද්ද? මොන වගේ කන්ටෙන්ට්ද ඒගොල්ලන්ට ක්‍රියේට් කරන්න පුළුවන්? අය මේ කියන්නේ මුලින්ම ප්‍රොඩක්ට් එක කරනවා, ප්‍රොඩක්ට් එක විශ්වාසයේ බිල්ඩ් වෙන දේ මුලින් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඕන. ඒකට අපිට පුළුවන් ප්‍රොඩක්ට් එක මුලින් ඉඳන් හදන තැන ඉඳන් අග වෙනකම් ප්‍රොසෙස් එක පෙන්වන්න. නැත්නම් අපි දැන් මම ගොඩක් දැක්කලා තියෙනවා ක්ලෝතින් බ්‍රෑන්ඩ් හදද්දී ඒගොල්ලෝ ජර්නි එක ඩොකියුමන්ට් කරනවා. ඒ කියන්නේ එයා පටන් ගත්ත එක මෙතන කියන්නේ මම අද ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක පටන් ගන්නවා ශ්‍රී ලංකාවේ ඉඳන්. එහෙම කියලා එයා ජර්නි එක ෆලෝවර්ස් 1000 ඉඳන් ටී-ෂර්ට් එක සෙල් වෙන තැන වෙනකම්ම ජර්නි එක ඩොකියුමන්ට් කරනවා. day 1 2 කියලා ඒකෙන් ට්‍රස්ට් එක ගොඩක් බිල්ඩ් වෙනවා. දැන් අපි වුණත් බලන්න මොකද්ද මේක කරන්නේ, මේක සක්සස් වෙයිද නැති වෙයිද එහෙම බලන්න පුළුවන්. ඊපස්සේ මම තව එකක් දැක්කා ස්පයිසස් සෙල් කරන ලංකාවේ ගෑනු කෙනෙක්. එයාත් මාර ලස්සනට ඒක කරන TikTok එකේ මම දැක්කේ මේ එයා ඒක හදලා ඒක කන්න විදිය ක්ලයන්ට්ලගේ ෆීඩ්බැක් ඔක්කොම පෙන්වනවා. දැන් අපි ඒක සෙල් කරනවා නම් අපිට ෆීඩ්බැක් ටිකක් පෙන්වනවා තව ක්ලයන්ට්ලගේ. ඒකත් හොඳයි. හදන ප්‍රොසෙස් එක ඒ වගේ දේවල්.
ඒක ඔක්කොම දැන් අපි සාමාන්‍ය අපි ගන්න ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඒකෙන් ෆෝන් එක රෙකෝඩ් කරලා නිකන් අප්ලෝඩ් කරන තියෙන අපි කිසි ගානක් වැය වෙන්නෙත් නැහනේ. ඒක උනොත් වෙන්නේ වාසියක් විතර පවුඩුවක් කවදාවත් වෙන්නේ නැහැ. සාදා ඕකත් එක්කමනේ ඔය අර දැන් අපිට මට දැන් ඔය කියද්දි කතාවක් මතක් වුණේ දැන් මේ වෙනකොට UGC වීඩියෝස් කියන එක ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං වලට වඩා සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩින් යන කතාවන්නේ. ඒතකොට අපිට ඔය TikTok වගේම තමයි Instagram එකේ අර කිව්වත් වගේ ප්‍රොෆෙෂනල් ක්‍රවුඩ් එකක් ඉන්නේ ගොඩක් දුරට. එතකොට ඒ ලෙවල් එකට දැන් හිතන්නකො බිස්නස් එකක් කරන මාස් ලෙවල් එකේ කෙනෙක්ට නම් ගොඩක් වෙලාවට දැනට AI ඒ වෙනවා තමයි බට් තාමත් අර එක ලෙවල් එකකට ආවේ නැති නිසා මං හිතන්නේ UGC වීඩියෝස් ඒ කියන්නේ හොඳට කමියුනිකේට් කරන්න පුළුවන් හොඳට කතා කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට මං හිතන්නේ එතනින් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි ඔය මේ මං කියන්නේ ඊවන් ඒ වගේ ස්කිල් එකකින් උනත් ඕක තමයි දැන් මාත් දැකලා තියෙනවා ගොඩක් බිස්නස් වලට හයර් කරන UGC ක්‍රියේටර්ස්ලා සමහර අය AI යූස් කරනවා මේ UGC විතරක් user generated contents කියන එක ඒතකොට එතන මොකද UGC වලින් තවත් ට්‍රස්ට් එක බිල්ඩ් වෙනවා අපි සාමාන්‍ය normal ad එකක් කරනකොට ඒ වගේ දෙයක් තියෙනට මං හිතන්නේ ඒ කියන්නේ content creators වලත් පුළුවන් UGC පැත්ත දැන් අපි ලංකාවේ UGC සාමාන්‍ය ටිකක් අඩුයිනේ content creators වල ඉන්නේ වල මම දන්න විදිහට සාමාන්‍ය USA වලින් UGC පැත්ත දැන් පොඩ්ඩක් වැඩියෙන් යනවා මොකද දැන් අර content reward programs එහෙම දිනවනේ ඔව් මම මේ ළඟදී 5 එකට නිකන් ගිහින් බැලුවා 5 එකට ගිහිල්ලා දැන් මීට මාස 3-4කට කලින් මම හිතන්නේ මට මගේ මතකේ හරිනම් UGC contents කියන එක ඊට කලින් එන්නත් ඇති එතකොට මම බලද්දි 400 500 තිබ්බේ මේ වෙනකොට 7500 8000ක් sellers ලා ඉන්නවා 5 එකේ විතර ඉතින් හිතන්නකෝ UGC කටෙන්ට් කියලා කිව්වහම මට මතක් වුණේ මං හිතන්නේ චාමික එකපාරක් මට මැසේජ් එකක් දැම්ම මතක ඇති ඔයාලට වොබ් ගැන අහලා අපි මේ මං හිතන්නේ ලංකාවේ අය ගොඩක් දන්නේ නැහැ වොබ් ගැන අපි පොඩ්ඩක් වොබ් ගැන කතා කරොත් ඔයාලට මොනවද ඒ ගැන කියන්නේ ඒක try කරලා බැලුවොත් ඔව් මම try කරා වොබ් එක කියන්නේ මේ වොබ් කියන්නේ මේ ලංකාවේ දන්නේ නැත්නම් ඔව් පොඩ්ඩක් අපි explain කරමු වොබ් කියන්නේ platform එකක් ඒකේ අපිට පුළුවන් ඒක සාමාන්‍ය ස්කූල් එක වගේ ඔය අපි තියෙන learning platforms ඔය ස්කූල් ආවා ඒ වගේ platform එකක් අපිට පුළුවන් courses upload කරන්න ඒ වගේ මේ තියෙනවා creator reward program කියලා කියන්නේ අපිට පුළුවන් YouTubers ලගේ streamers ලගේ clips අරගෙන ඒවා අපි edit කරලා Instagram එකට upload කරලා ඒ link එක අරන් paste කරන වොබ් එකේ ඊට පස්සේ ඒකේ අපේ generated views ගන්නට අපිට මුදල් ලැබෙනවා වොබ් එකේ ඒගොල්ලෝ අපිට pay කරන්නේ දැන් සාමාන්‍ය views $10 එකක් ඒ වගේම ගොඩක් යන්නේ ඒ වගේ තමයි වොබ් එකේ කරන්නේ content reward platforms කියලා ඒක ලංකාවේට කරන්න පුළුවන් ඔව් ලංකාවට ගන්න පුළුවන් ඒක Stripe credit කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් Stripe credit කරාම ඒකට payment එක එනවා කියන දවස් ගණනක් ඇති payment එක එනවා කියනවා ලංකාවේ කරන කට්ටිය ගොඩක් ඉන්න මම දන්නේ බ්‍රෑන්ඩ් එකක් හදාගත්තා පර්සනල් බ්‍රෑන්ඩින් කරගත්ත ඔක්කොම කරා බිස්නස් එක ග්‍රෝ කරා Instagram එකේ ඒ ටික හරිය කියන්නේ Instagram account එකක් හදලා ඔක්කොම හරි. දැන් අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ වෙනකොට ස්කෑම් සෑහෙන ප්‍රමාණයක් යනවනේ. ඒතකොට ඒවත් එක්ක දැන් සමහරෙක්ට තියෙන පුළුවන් ප්‍රශ්නයක් Instagram එකෙන් වැඩේ කරලා කොහොමද අපි සල්ලි ගන්නෙ? මොකද බැංක් account එකක් හොයලා දාන්න එහෙම තැනක් නැහැනේ. right? ඊට මොකද දැන් අපි කතා කරන්නේ මේ ස්පයිසස් සෙල් කරන කෙනෙක්ට උනත් මෙතන වැඩක් කරගන්න පුළුවන් වෙනනේ. එතකොට සර්විසස් සෙල් කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඔය knowledge එක තියෙනවා. හැබැයි හරම කෙනෙක්ට කොහොමද සල්ලි ගන්නෙ සහ අර ස්කෑම කෙනෙක්ට අහුවෙන්නේ නැති වෙන්න මේ platform එකේ වැඩ කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ඒක වැදගත් වෙයි අපි කතා කරමු. ඒ කියන්නේ මේ මුලින්ම අපි upfront payment එක ගන්න දැන් මොකද මමත් ගොඩක් ස්කෑම් වලට වුණා. කියන්නේ ඇමරිකාවේ ඉන්න මිනිස්සු බා අපි ස්කෑම් කරන අවස්ථා තියෙනවා. කියන්නේ සර්විස් එක ගන්නවා සල්ලි දෙන්න. ඒ වගේ ගොඩක් වුණා. ඊට පස්සේ මාන්නම් කියන්නේ අපි සර්විස් එක සෙල් කරන අපිට ඇග්‍රීමන්ට් එකක් ගන්න පුළුවන්. ලීගල් ඇග්‍රීමන්ට් එක සයින් කරලා සර්විස් එක දෙන්න පුළුවන්. නැත්නම් අපි සර්විස් දෙන්න කලින් upfront payment එක ගන්න ඕන. like advance. ඔව් ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන්. නැත්නම් upfront full payment එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් product එක සෙල් කරනවා නම් අපිට සල්ලි ගෙවුවට පස්සේනේ කොහොමද product එක මේක කරන්නේ. දැන් සාමාන්‍ය අපේ ලංකාවේ business කරන කට්ටිය නම් ඒගොල්ලෝ payment gateways ගැන වැඩි දන්නේ නැහනේ. ඒ වගේ අපිට Stripe payment gateway එකක් නැත්නම් Wise එක මොකක් එකක් use කරලා payment එක ගන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ ලංකාවේ කරලා international යන්න බලනවා. ඒ වගේ payment gateways use කරලා ගන්න පුළුවන්. නැත්නම් අපිට සමහර services sell කරනවා Wise නැත්නම් direct bank transfer ගන්න පුළුවන්. Stripe තියෙනවා, Payoneer තියෙනවා. ඒ වගේ දේවල් මම නම් ගොඩක් try කරන්නේ Stripe and Wise. ඒ දෙක ගොඩක් හොඳයි කියලා මම හිතනවා ලංකාවට. මල්ලි එතකොට දැන් අපි දැන් ඔය කතා කරේ Instagram එකෙන් කරන කෙනෙක්ටනේ. ඒතර දැන් මේ වෙලාවේ මේක බලලා ස්කිල් එකකුත් නැහැ තාම අඳුරගෙන. Instagram account එකක් හදලා තියෙනවා, තියෙන්නම් ආලේ ඔහෙ තියෙනවා, මොකද්ද කරන්න කියලා අදහසක් නැහැ. එහෙම කෙනෙක්ට මොකද්ද කරන්න පුළුවන් ඇත්තටම කියන්නේ යාට දැන් මොකුත් නැහැනේ මේ වෙලාවේ. හැබැයි පටන් ගන්න ඕන ගේමක් ගහන්න ඕන. මොකද හැමෝම දන්නවා මේ වෙනකොට මේ යන විදියත් එක්ක අපි මොනවා හරි දෙයක් හරියට කරගන්න වෙනවා. right මං හිතන්නේ ඒ මොනොත් අපිට ස්කිල් එකක් අප් කරගෙන එහෙම කරන්න ඕනේ. ඒතර මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ මොකද්ද මේ වෙලාවේ අපිට Instagram පැත්තෙන් කරන්න පුළුවන් දේ. මොකද zero marketing investment එකක් මේ වෙලාවේ අපිට දරලා කරන්න පුළුවන් වැඩන්නේ මේක. ඒකනේ Instagram ගත්තොත් අර create economy කියලා තියෙන්නේ. ඒක දැන් බිලියන 700ක් වෙනකන් grow වෙනවා 2027 වෙද්දි. කියන්නේ ඒකෙන් 100%ක වාසියක් අපි ගත්තා අපි මිලියන පතියක් වෙනවා. එතකොට මේ අපි දැන් සාමාන්‍ය අපිට මොකක්ද ස්කිල් එකක් තියෙනවා නම් අපි ඒක දිනු කරගන්න බලන්න ඕනේ. කියන්නේ පොඩි හරි ස්කිල් එකක් තියෙනවා වීඩියෝ එඩිටින් සම්බන්ධ මොකක්ද තියෙනවා ඒක දිනු කරගෙන අපිට ඒකෙන් කන්ටෙන්ට් කරලා
කයින්ට අල්ලගන්න පුළුවන් නැත්නම් ස්කිල් එක මුකුත්ම නැත්නම් අපිට මුලින්ම පටන් ගන්න පුළුවන් මොකද මමත් වීඩියෝ එඩිටින් දන්නේ නැහැ පටන් ගද්දි පස්සේ මම මාස 3ක් වගේ කාලයක් ඇතුළත වීඩියෝ එඩිටින් ඉගෙන ගත්තා ඉගෙන ලංකාවේ වැඩ ටිකක් කරලා මාස 6 වගේ වෙද්දි ඒ දවස්වල කැප් කට් තමයි ගොඩක්ම තිබ්බේ කැප් කට් එකකින් ඒ වීඩියෝ එඩිටින් කරලා ඉන්ටර්නැෂනල් ක්ලයන්ට් අල්ලගන්න පුළුවන් වුණා මාස 6ක් යද්දි ඉතින් එහෙම මට පුළුවන් වුණා නම් මොකද දන්නේ නැතුව සාමාන්‍ය වීඩියෝ එඩිටින් කරන කෙනෙක්ට කොහොමවත් පුළුවන් වෙන්නේ මොකද එයාගේ ඒකට එෆර්ට් එක දානවා ක්ලයන්ට්ලා අල්ලගන්න එකට එයාගේ ස්කිල් ඔල්රෙඩි තියෙනවනේ එහෙම නැත්තම් මුලින්ම පටන් ගන්න මොනතරම් YouTube එකේ කෝස් තියෙන වීඩියෝ එඩිටින් ගැන වීඩියෝ එඩිටින් වෙබ් ඩෙවලොප්මන්ට් මොකක්ම හරි ස්කිල් එකක් අපිට ඉගෙන ගන්න පුළුවන් නේ ඒක පටන් ගන්න අපිට තියෙන කන්ටෙන්ට් දාගෙන යන්න විතරයි ඒකට අපිට ඕල් ඒ කියන්නේ අපි දාගෙන යද්දී අපිට නොදැනුවත්වම අපේ ඔඩියන්ස් එක අපෙන් හැදෙනවා මොකද අපි ජෙනුයින් කන්ටෙන්ට් දානනේ ඒ ඔතන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තැනක් තමයි ඒ කියන්නේ ස්කිල් එක තියෙනවා ඕක ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ස්කිල් එක තියෙනවා හැබැයි ක්ලයන්ට්ස්ලා හොයාගන්නේ කොහොමද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ට ඔයා ඒ කියන්නේ දැන් ඔබ්වියස්ලි ඉන්ස්ටාග්‍රෑම් එකේ ඔයාගේ ප්‍රොෆයිල් එක බිල්ඩ් කරන නිසා ඒ වීඩියෝස් දකින්න අය තමයි ඔයාලට කතා කරන්නේ ඊට අමතරව ඔයාලට මොන හරි ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවද ක්ලයන්ට්ස්ලව හොයාගන්න මේ වැඩේට ඒ කියන්නේ ඔයා කරන වැඩේට වෙන්න පුළුවන් තව මොන හරි වෙන වැඩකට නම් ක්ලයන්ට්ස්ලව හොයාගන්න කොහොමද මේ මොකක් හරි ස්පෙෂල් ටිප්ස් හරි මොන හරි ඒ වගේ තියෙනවද ඒ කියන්නේ දැන් අපි ගොඩක් වීඩියෝ එක බන්නේ ඔන්ටර්ප්‍රිනර්ස්ලානේ ඒ මයින්ඩ් සෙට් එක කියන්නේ සර්විස් සෙල් කරන කට අපි ඒතකොට මම පටන් ගත්තයි මම වීඩියෝස් දැම්මා දාද්දි මට ඒතකොට රීච් එකෙන් එන ක්ලයන්ට්ලා ටික ඉන්නවා ඒකත් එක්කම ඒකෙන් එක ක්ලයන්ට් කෙනෙක් ආවම යාගේ රෙෆරල්ස් අපිට එන්න පුළුවන් අපි යාට සර්විස් එක හොඳට දෙනවා නම් රෙෆරල්ස් වලින් අපිට ගන්න පුළුවන් තව ක්ලයන්ට්ස්ලා ඊට පස්සේ එහෙම නැත්නම් ඊට පස්සේ අපිට පුළුවන් අවුට්‍රීච් කරන්න පටන් ගන්න ඒ කියන්නේ Instagram එකේ අවුට්‍රීච් කරන දවසට 5ක් වගේ දැම්ම නම් ඇති මොකද ගොඩක් දැම්මොත් account එකට පොඩ්ඩක් අවුල් යනවා ඒ account එක අවුල් ගියාම ඉතින් ආයෙ මුඩිත හදන්න වෙනවා එහෙනම් දවසට 5ක් වගේ දාන්න පුළුවන් ඒ කියන්නේ ඒක කරන් ක්ලයන්ට්ලා හොයාගද්දී මේ දැන් මම වීඩියෝ එඩිටර් කෙනෙක් නම් මම ටාගට් කරන්නේ ඩොක්ටර්ස්ලා ඒතකොට මම කරන්නේ ඩොක්ටර්ස්ලා ෆලෝ කරනවා ඒ නිස් ඩවුන් කරලා මං කියන්නේ මේ ගොඩක්ම නිස් ඩවුන් කරන එක හොඳයි මුලින්ම අපි අර හැම හතර වටේටම බලන්නේ නැතුව ඔව් කියන ඔක්කොම ටික බලලා ගහනවා මොකක් හරි එකට මොකක් හරි වදියි කියලා වදින්නේ වදින්නේ නැහැ ඒක වදින්නේ මමත් මුලින් පටන් අරන් එහෙම ඔක්කොම මේ ඔක්කොම හරියන්නේ කියලා දාන එක දානවා ඊපස්සේ මම කරා මේක හරියන්නේ නැහැ මේකල මම මේක කරා මේ නිව් ජර්සි වල ඇමරිකාවේ නිව් ජර්සි වල ලෝයර්ස්ලා ටාගට් කරන්න හැබැයි මට ඒක ලෝයර් කෙනෙක්වත් හම්බුන්නේ නැහැ මට හම්බුණා මම චුට්ටක් මැදින් මේ ඉන්ටරප්ට් කරන්න ඒ කියන්නේ කොහොමද ඒක ටාගට් කරන්නේ ඒ කියන්නේ මම දැන් ලෝයර්ස් ටාගට් කරනවා නම් මම බලන්න ඕන මම ලෝයර්ස්ලාම ෆලෝ කරන Instagram එකේ ෆලෝ කරලා ඒතරයි ෆලෝ කරන අපිට සජෙස්ට් වෙන්නේ ලෝයර්ස්ලාමයි ඊට පස්සේ මම මේකට කන්ටෙන්ට් කරනවා මම ලෝයර්ස්ලා වීඩියෝ ලෙවල් අප් කරනවා කියන්නේ මොකද ලෝයර්ස්ලා කියන්නේ ඒගොල්ලෝ එඩිටින් දැනුමක් නැහැ නෝමල් වීඩියෝස් දාන කට්ටිය මම කියනවා මම ලෝයර්ස්ලාගේ වීඩියෝ එඩිට් කරනවා ඒකෙන් ඒගොල්ලෝ තවත් එන්ගේජ්මන්ට් එක ගන්න පුළුවන් ඒතර ලෝයර්ස්ලා මට ඇට්‍රැක්ට් වෙන්නේ හැබැයි මට ලෝයර්ස්ලා ඇට්‍රැක්ට් උන්නේ නැහැ මට ඇට්‍රැක්ට් උනේ නිව් ජර්සියේ ලෝයර්ස්ලා හැන්ඩල් කරන සෝෂල් මීඩියා මැනේජර් ඒ කියන්නේ දවසට මම මුකුත් දන්නේ නැහැ මම පටන් ගන්න මට එයාව ඇට්‍රැක්ට් වුණා එයාගේ ෆලෝවර්ස්ලා වැඩි හිටියෙත් නැහැ එයා මට මෙසේජ් දාලා එයා කිව්වා මට එඩිට් කරගන්න ඕනේ මම පස්සේ එයා එඩිට් කරන් ගත්තා ඒ දවස්වල ඩොලර් 5යි එක වීඩියෝ එඩිට් කරන්න ඒක කවන්න නැහැ කියලා මම ගත්තා මේ ඒ කියන්නේ මම ටාගට් කරලා ලෝයර්ස්ලා හැබැයි කොහෙන් පටන් ගන්න බෑ ඊට පස්සේ කොහොම හරි එයාගෙන් මට ලෝයර්ස් සෙට් වුණා ලෝයර්ස් දෙන්නෙක් සෙට් වුණා එක්කෙනෙක් දැන් මම බලද්දි මේ ළඟදී 1 මිලියන් YouTube subscribe ගැහුවා මම දැන් වැඩ කරන ඇත් එක්ක අපි යාගේ මුලින් කාලේ වැඩ කරා ඒ වගේ ඉතින් අපිට පුළුවන් එහෙම ටාගට් කරලා නික්ස් ඩවුන් කරාම තවත් හොඳයි කියලා මම හිතනවා එතකොට මේක ටිකක් විශේෂ ප්‍රශ්නයක් ඉන්ස්ටාග්‍රෑම් එකේ දැන් අපි දන්නවා අපි කන්ටෙන්ට් දාන්න ඕන කියන එක හරි අපේ මොන පෙන්වන්න ඕන කියන එකත් හරි කියන්නේ අපි අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක හදාගෙන තමයි ඔන් කරන ඕන දෙයක් කරන්න පුළුවන් එතකොට ඔයාට දෙන්න පුළුවන් මොන හරි ස්පෙෂල් දේවල් තියනවාද ස්පෙෂල් ඒක ට්‍රික් එකක් වෙන්න පුළුවන් ටිප් එකක් වෙන්න පුළුවන් නැත්නම් ඒක පෝස්ට් කරන ටයිම් එක වගේ ස්පෙસિෆික් කාරණාවක් වෙන්න පුළුවන් කොහොමද ඉන්ස්ටාග්‍රෑම් එකේ වයිරල් යන්නේ අපි ඒ කියන්නේ අපි Instagram use කරනවා නම් අපිට ඉක්මනට වයිරල් යන්න ඕන නම් ඒක කියන්නේ ඒක තීරණය කරන ඇල්ගොරිතම් එක ඇත්තම කිව්වොත් අපි දැන් මම කතා කරන සර්විස් එකක් බිල්ඩ් කරනවා. ඒතකොට අපි දැන් සාමාන්‍යයෙන් එඩිටිං සම්බන්ධව කරනවා නම් අපිට පුළුවන් ඒ කියන්නේ හුක් එක අප්ඩේට් කරන්න. වීඩියෝ එකක් දානවා නම් වීඩියෝ එකේ ඒ කියන්නේ දැන් අපි කියනවා මිනිස්සුන්ගේ attention span එක තප්පර 5ක වගේ තියෙන්නේ කියලා. දැන් අලුත් පරම්පරාව. එතකොට අපි මුලින්ම මිනිස්සුන්ගේ attention එක grab කරගන්න මොකක් හරි controversial දෙයක් කියන්න පුළුවන්. නැත්තම් අපිට මොකක් හරි මේ මයික් එකේ කේගඩියක් ගහගන්න වගේ එක එක හුක් කරනවනේ හුක්ස් ඒ වගේ අපිට හුක් එකක් යූස් කරන්න පුළුවන් ඉක්මනට වයිරල් කියන්නේ ඒතකොට අපි ගුණත් බලන්න මොකද්ද මේ කරන්න කියලා ඒක අපිට මුලින්ම ගන්න පුළුවන් ඊට පස්සේ පෝස්ටිං ටයිම්ස් ගත්තොත් අපිට එහෙම ටයිම් එකක් කියලා නැහැ ඇත්තම කතා දැන් ටයිම්ස් තියෙනවා කියනබල අපිට Instagram එකේ බලන්න පුළුවන් අපේ ඔඩියන්ස් එක ගොඩක්ම ඇක්ටිව් ටයිම් එක අපිට ඔඩියන්ස් එකක් නැත්නම් අපිට සාමාන්‍ය ඇමරිකාවේ වෙලාව බලලා අපි දැන් ෆලෝ කරනවනේ ක්‍රියේටර්ස් ඇමරිකාවේ UK වල ඒ වගේ ඒගොල්ලෝ දාන ටයිම් එක බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ පොඩ්ඩක් ට්‍රැක් කරලා බලාගෙන ඒගොල්ලෝ දාන ටයිම් එක අපිට පෝස්ට් කරන්න පුළුවන් නැත්නම් VPN එක යූස් කරන්න පුළුවන් ඒ
එක මන්න VPN යස් කරන පොඩක් මේ VPN යස් කරන්න මන්න මොකද සමහල්ලාට VPN එකත් මේ පිස්සුගෙන අවස්ථාව තිනනේ එතකොට අපේ කවුන්ටරේ පොඩ්ඩක් මේ හානි වෙන්න පුළුවන් ඒත් එක්කම මට දවසක් කිව්වා ඔයාගේ account එක ශ්‍රී ලංකාස්ලා හැම follow කරත් ඔයා වයින් කරනවා කියලා ඒක කරන්න විශේෂ හේතුවක් තියෙනවා ඒ කියන්නේ මේ දැන් ෆලෝස් කියන්නේ මේ මම ෆලෝ කරන්න කියන්නේ මම මේ පවුල කට්ටියවත් යාළුවන්වත් වෙනම account එකකින් ඒකෙන් ෆලෝ කරනවා මේ බිස්නස් වල යූස් කරන එකෙන් කවවත් ෆලෝ කරන්නේ නැහැ ලංකාවේ කට්ටිය ෆලෝ කරලා දැන් මට කමෙන්ට් කරොත් එහෙම ඒ පොඩ්ඩක් ලංකාවට ඉන්දියන් ඔඩියන්ස් එක රීච් වෙන්න බලනවා දැන් මම මෙච්චර කරලත් මෙච්චර ෆලෝ කරලත් මගේ 70% ක් විතර ඉන්දියන් ඔඩියන්ස් එක තමයි තාමත් එන්නේ 30% USA UK ඔඩියන්ස් එක එන්නේ ඒකයි මම පොඩ්ඩක් ශ්‍රී ලංකන් ඔඩියන්ස් එක ගන්න නැතුව මේ අර ඔඩියන්ස් එකම ටාගට් කරන්න try කරන්නේ ඒකින්ද එයා දැන් ඔය මේ Facebook එකේ pages වල තියෙනනේ option එකක් countries වලට restrict කරන්න පුළුවන් ඒ වගේ බෑ Instagram එකේ බෑ Instagram එකේ එහෙම කරන්න බෑ මම දන්න විදියට මම හිතන්නේ අපි කතා කරන්නේ ඒගොල්ලෝ දේවල්ද අලුතෙන් එන කෙනෙක්ට සහ බිස්නස් එකක් කරන කෙනෙක්ට මම හිතන්නේ මේ පොයින්ට්ස් ටික සෑහෙන වැදගත් වෙනවා මොකද මේ සමහරක් දේවල් මාත් ඇත්තටම අලුතෙන් ඉගෙන ගත්තා මොකද මේ දැන් මම අද ගිහලා අනිවාර්යෙන් try කරනවා මේ يعني මම මෙච්චර කාලයක් වුණත් Instagram එක use කරේ නැහැනේ දැන් අපිට Instagram use කරලා බලන්න පුළුවන් අර කිව්ව ටෙක්නික්ස් එක right මම හිතන්නේ මේක බලන් ඉඳපු කෙනෙක්ටත් ඒ කියන්නේ පොයින්ට්ස් ටිකක් අනිවාර්යෙන් තියෙන්න ඕන ඒගොල්ලෝගේ සර්විසස් සෙල් කරගන්න ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා ගොඩක් අය try නොකරන දෙයක් තමයි personal brand එකක් create කරගන්න හදන එක මොකද දැන් අතරම දැන් චාමික කතාව ඇතුළේ චාමික නම් දෙකක් කිව්වා විශේෂයෙන් එකක් ඇලෙක්ස් හෝමස්ගේ එකක් අනිත් එක ඉමාන් ගාත්ස්ගේ එතකොට ඔය දෙන්නම්ගේම YouTube එක Instagram එක TikTok එක ඔය ටික ඔක්කොම බැලුවොත් පේන්න තියෙන දෙයක් තමයි ඒගොල්ලෝ කොච්චර ඔකට ඉන්වෙස්ට් කරගෙන කොච්චර ටයිම් එකක් ඉන්වෙස්ට් කරගෙන ඒක කොහොම යනවාද කියලා ඒ වගේම මේකේ මම හිතන්නේ ඒකේ රිසල්ට් එක ඒගොල්ලන්ට තියෙනවා ඉතින් අපිට කියන්න තියෙන්නේ බලන් ඉන්න අයටත් හැමෝටම තමන්ගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ක්‍රියේට් කරගන්න මොකද දැන් කට්ටියගේ ජොබ්ස් නැති වෙගෙන යනවා AI වල කතන්දරයි අරවයි මේ ඔක්කොම එක මම හිතනවා තමන්ගේ බ්‍රෑන්ඩ් එක ක්‍රියේට් කරගෙන තමන් මොන වගේ කෙනෙක්ද කියලා ලෝකෙට කියලා තියෙන එක තමයි හොඳම විදිය කියලා මේ එන මාකට් කන්ඩිෂන්ස් ඇතුලේ සර්වයිව් වෙන්න. ඔව් ඒකට හේතුව දැන් මම දකින්න දෙයක් තමයි දැන් අපේ ලංකාවේ හැම අර උදව් කරගන්න සීන් එක පොඩ්ඩක් අඩුයිනේ. හැබැයි අපි පොඩ්ඩක් ඉන්දියාව වගේ මාකට් එකක් පොඩ්ඩක් ඇනලයිස් කරොත් දැන් අපේ කට්ටිය බය වෙනවා වෙබ් ඩෙවලොප්මන්ට් ගන්න උදාහරණයක් විදිහට. වෙබ් ඩෙවලොපර් කෙනෙක් නම් මම ටිකක් බයයි ඔයාලා වෙබ් ඩෙවලොප්මන්ට් කරනවද මට ජොබ් නැති වෙයි කියලා. හැබැයි ඉන්දියාවේ ඕක නෙමෙයි වෙන්නේ. මොකද ඉන්දියාව දන්නවා ලෝකේ මාකට් එකට මේක කොච්චර තිබ්බත් මදි කියලා. ඒතර ඒගොල්ලන් ගිහින් බලන්නේ 5 එකේ වුණත් ගිහින් බැලුවොත් එතන තියෙනවා මේ සර්විසස් නිකන් ලක්ෂයක් විතර තියෙනවා නම් 80000ක් විතර ඉන්දියන්. හැබැයි අපේ ලංකාවේ ඒක වෙන්නේ නැහැ. දැන් අපි try කරන්නෙත් ඕක කරන්නනේ. ඒතර මම කියන්නෙත් අර තිලන කිව්වා වගේ තමයි අර පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. හදලා ලෝකෙට යන්න. මොකද ඔයාලගේ සර්විසස් සෙල් කරා කියලා ලෝකෙට වැඩි වෙන්නේ නැහැ මදි වුණොත් මිස. අනිත් එක මේ ලංකාවේ හැම තැනකම වගේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ ගොඩක් වැඩ කරන්න දන්න අය ඉන්නවා හැබැයි ඒක ලෝකෙට ගෙනියන්න අය නැහැ. ඒ ප්‍රශ්නේ ලොකුවටම තියෙනවා. ඉතින් එහෙම පුළුවන් සෙට් එකක් හැදෙන්නත් ඕන වැඩ කරන සෙට් එකක් ඉන්නත් ඕන දෙගොල්ලොන්ට මේක කරන්න පුළුවන් නම් ඒත් කමන්නේ. එතකොට අඩු ගානේ වැඩ ෂෙයා කරගන්න හරි පුළුවන්. ඒ කියන්නේ කට්ටිය ඉන්නවා වැඩ ගේන කට්ටිය ඉන්නවා වැඩ කරන කට්ටිය ඉන්නවා ඒ විදිහට. ඉතින් අපි ආරාධනා කරන ඔයගොල්ලෝ හැමෝටම අපේ channel එක subscribe කරන්න කියලා අපේ මේ location එක වෙනද වගේම hacker house එක උදිතට ගොඩක් ස්තුතියි අපිට මේ තැන මේ විදිහට දෙනවට. ඉතින් අපිට තව විශේෂ නිවුස් එකක් තියෙනවා. ඒක අපි ලබන සතියේ වීඩියෝ එකේදී දෙන්නම්. ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරන්න කමෙන්ට් එකක්. සහ ඉස්සරහට වැඩ ගොඩක් එන්න තියෙනවා මේ දැන් අපි සතියට දවසයින වීඩියෝ එකක් දාන්නේ. ඒතර අපි ඒක තව plan කරගෙන ඉන්න. සතියට වීඩියෝ 3ක් විතර එන විදිහට අපි බලමු මේක. ප්‍රොඩක්ෂන් එකත් එක්ක කොහොමද වෙන්නේ කියලා. ඉතින් සමික බොහොම ස්තුතියි. ඔව් අයියලා දෙසුනේ මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මට මේක දෙන්න ඕනලා තිබ්බ කට්ටියට. ඉතින් එහෙම දෙන්න අවස්ථාවක් තිබෙනවා. ඉතින් අයියා මට කතා කරා ඒක බොහොම ස්තුතියි. දෙන්නටම මම හිතන්නේ මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. චාමික ඇවිල්ලා රිප්ලයි එකක් දාවි. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල්. එහෙනම් අදට සමු ගන්නවා හැමෝටම ජය වේවා.